ජනප්‍රිය ඉන්දිය නිලියක් සහ නිරූපිකාවක් වූ ශෙෆාලි ජරිවාලා පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත් වූයේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. ඇගේ අවසන් කටයුතු සෙනසුරාදා සවස මුම්බායිහිදී සිදු කළ අතර පවුලේ සමීප සමාජිකයන් සහ මිතුරන් රැසක් ඒ සඳහා එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇගේ හදිසි මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදී ප්‍රධාන තොරතුරු කිහිපයක් මේ වන විට මතුව තිබෙනවා. ඇය පසුගිය අවුරුදු 7-8 තිස්සේම නිතිපතාම වයසට යාම වැළැක්වීමේ ඖෂධයක් ලබාගෙන තිබෙනවා. ජූනි මාස 27 වන දින නිවසේ පූජාවක් පැවති අතර ඒ නිසාම සෙෆාලි උපවාසයේ යෙදී සිට ඇති අතර එසේ තිබීදීත් ඇය දිනම දහවල් වයසට යෑම වැළැක්වීමේ ඖෂධය ලබාගෙන ඇති බව සඳහන්. මෙම ඖෂධය වසර ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු විසින් ඇයට උපදෙස් දෙන ලද අතර එතෙන් සිට ඇය සෑම මාසකම මෙම ප්‍රතිකාරය ලබාගෙන තිබෙනවා. මේ දක්වා පොලිස් විමර්ශනයේදී මෙම ඖෂධය හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව අනාවරණය වී ඇති බව තමයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. ජූනි මාස 27 වන දින රාත්‍රී 10:11 අතර කාලයේදී ඇගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයට පත්ව තිබෙනවා. සිරුර වෙවුලන්නට පටන්ගත් අතර ඇය සිසුන්ව වැටුණු වහාම ඇය වහාම රෝහලට රැගෙන ගොස් තිබෙන බව තමයි පවසන්නේ. අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිවසින් විවිධ ද්‍රව්‍ය එකතු කරගෙන තිබෙනවා. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ වයසට යෑම වළක්වන පෙති, විටමින් අතිරේක සහ ආමාශීය පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් නිවසේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බවත්.